1961ஆம் ஆண்டு உலக உணவு திட்டம் மற்றும் ஐக்கிய நாடுகளின் மேம்பாட்டு திட்டத்தின் கீழ் மகாநதி நதியின் நீரை பயன்படுத்தி அபிவிருத்திக்காக அடையாளம் காணப்பட்டன. அவற்றில் මේගොල්ලෝගේ ගාන කියන්නේ කුංචි ගාන අක්කර නෑ ඒක හෙක්ටියර් ගාන කියන්නේ දැන් වෙඩිවෙත්ත ගල්ල වල තියෙනවා බැලන්ස් 124ක් කියලා කිව්වා. එතන වැරද්ද තියෙන්නේ 175 බැලන්ස් තියෙන්නේ 124ක්. ඒ මෙතිබෙක් කියන එක නෑ ප්‍රසන්ටේෂන් එකේ තියෙන එක. ඒ වගේම මරුගෝඩ වල තියෙනවා හෙක්ටියර් 90යි. කියන්නේ ඔක්කොම හෙක්ටේර් 216. කියන්නේ අක්කර 513යි. හරි. හැබැයි අපිට දීලා තියෙනවා මේ රවිකරන් මන්ත්‍රතුමා කිව්වා වගේ උගලම් වැඩි 88 acres. බඩිවෙත්ත වැල්ල 87 acres. බඩිවෙත්ත වැල්ල ග්‍රාම village 124 acres. ඊචමුලම් වැඩි 95 acres. කෝවිඩ්පුලියමුලම් වැඩි 158 acres. Kaatukorasangulam Paddy 258 acres. Kanjuramota village 100 acres. Altogether 910 acres. එන්නේ එතන මේ අක්කර 500ක් විතර වෙනස් තියෙනවා. මේගොල්ලෝ කියන එකයි ඇත්ත හරි මෙගුවත් කියන්නේ ඒක තමයි. ඒක පළවෙනි එක. තව මේ බද්දුවා බඩේ විනාඩියක් දෙන්න. ආමසෝපිනිෂස්. බද්දුවා බඩේ විනාඩියක් දෙන්න. දැනට අපි ප්‍රාදේශීය ලේකම්තුමිය මේ ගැන අපි මේ කිව්වේ මේ ප්‍රොජෙක්ට් එක ගැන විවරණ පස්සේ අපි ප්‍රදේශීය මොඩල් බලපුවම අපි අඳුනගත්ත ප්‍රමාණයත් යම් ප්‍රමාණයක් තියෙනවා. ඒකට අනිවාර්යයෙන්ම අද අපි මොනගේ අධිකාරියන් එක්ක සාකච්ඡා කරලා අපිට තීරණය ගන්නකොට නැවත මේ ඉඩම් ප්‍රමාණය පිළිබඳව නැවත පරීක්ෂා කරලා බලන්න. දැන් ඒක ජනතුමාත් ඒක එකගයි සියලු දෙනාම එකගයි ඒ වැඩේ කරන්න ඕනේ. මේමයි. ඇත්තටම අපි වතුර දෙන එක සුද්ධ නෙමෙයි. හරි? දැන් මේ ප්‍රොජෙක්ට් එක හැදුවෙන් කවදාද? 2011. හරි? ඒ 2011 මේගොල්ලෝ කරනකොට මේ බෙනිෆිෂරිස් ගැන තමයි හිතුවේ. හරි? කියන්නේ මේ ප්‍රයෝජන ගන්න මිනිස්සුන්ට එන හානියක් විතරයි හිතුවේ. මේ වතුර යට වෙන ප්‍රදේශයේ ඉන්න මිනිස්සු සම්බන්ධයෙන් එක වචනයක්වත් මේක නෑ. මම සම්පූර්ණයෙන්ම කියවලා බලුවා. හරි? එක වචනයක්වත් නෑ. වතුරට යට වෙන මිනිසුන්ට මොනවද කරනවා කියලා සල්ලි වෙන් කරලත් නෑ. ඒගොල්ලොන්ට මොනවද කරනවා කියලා මෙතන මේ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකේ නෑ. ඒ නිසා මම කියන්නේ මේ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණම රිවිෂන් කරන්න ඕනේ. හරි රිවිෂන් කරන්න ඕනේ. නැත්නම් මෙතන අපි කතා කරන වැඩක් නෑ. හරි අපි මොනවාරි කතා කරන්න ආවොත් ජාතිවාදී කුසනවා කියලා කියනවා. ඒ නිසා මම කියන්නේ මේ ප්‍රශ්නේ අපි ඩීල් කරන්න ඕන මෙතන නෙමෙයි. හයි ලෙවල් එකකින් කතා කරන්න ඕනේ. හරි මෙතන අද විසඳුම් කරන්න බෑ මේකට. මම මෙච්චර වෙලාව කරපු ප්‍රසන්ටේෂන් එකේ මම චුට්ටක් කියන මට මිනිත්තු 5ක් දෙන්න. නෑ චුට්ටක් සමාවෙන්න ඕනේ. නෑ මම කතා කරලා පස්සේ ඔයා කියන්න. හරි. දැන් බලන්න මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න 15 years. අද පළවෙනි රස්සීම. ඒ 15 years ඇතුළේ ඔක්කොම සල්ලිත් මේ බජට් එක වෙන් කරාට පස්සේ තමයි පළවෙනි රස්සීම මේ එන්නේ. මට මේ සභාගත කරන්න පුළුවන් 2020 වවුනියා නෝර්ත් ප්‍රදේශීය සභාව ලෙටර් කියලා තියෙනවා මහාවලි ඩිරෙක්ටර් ජෙනරල් එන්වයරන්මන්ටල් ඔතොරිටි පත්‍රමුල ලියලා තියෙනවා වතුරට යට වෙන මිනිසුන්ගේ ප්‍රශ්න මොනවද කියලා ඔක්කොම ලියලා තියෙනවා. කිසිම උත්තරයක් නැහැ මේකට. හරි මේක එන්වයරන්මන්ටල් ඔතොරිටි කට්ටිය ඉන්නවද මෙතන? කවුද ඉන්නේ? එන්වයරන්මන්ටල් ඔතොරිටි නෙමෙයි මහලගේ අධිකාරිය තමයි. මේ ඔයගොල්ලෝ ඔයා කිව්වා ඔබතුමිය කිව්වනේ
මිනිස්සු මොනවද මේ ඩිපාර්ට්මන්ට් හතක් එකතු වෙලා මේක කරන්නේ හරි හරි මේක ඕගොල්ලෝ මෙතන මට කියවන්න පුළුවන් EIA report හදන වෙලාව EIA report එක review කරන්න ප්‍රදේශීය සභාව වුණියා නෝත් වලට යවලා තියෙනවා EIA එක ඒ EIA report එක ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම කියවලා බලලා ලියලා තියෙනවා environmental authority ට මෙච්චර ප්‍රශ්න අපිට තියෙනවා මෙච්චර මොනවද කැලාව නැති වෙනවා මේ මොනවද elephant human දැන් මේ ප්‍රොජෙක්ට් එකේ ලියලා තියෙනවා elephant fencing දාලා තියෙනවා කාටද දාලා තියෙන්නේ beneficiaries ට වතුර යට වෙන්නේ වවුනියා නෝත් වල ඒ කලේ ඉන්නේ මේ අලි කොයිද යන්නේ නෙඩුංගනියට ඒකට මොනාරි ෆෙන්ස් එලිෆන්ට් ෆෙන්සිං සම්බන්ධයෙන් මෙතන මේ ප්‍රොජෙක්ට් එක ලියලා තියෙනවද නෑ ඒකයි මම කියන්නේ නෑ එලිෆන්ට් ෆෙන්සිං ගැන ලියලා තියෙනවා බෙනිෆිෂරිස් ගේ පැත්තේ අනිත් පැත්තට නෙමෙයි කියන්නේ මේක සලකලා කවුරුත් බලලා නෑ ජීයේ කොට කියනකො මම දැන් අපි මෙච්චර වෙලාව සද්ද නොකර හිටියානේ තරහ වෙන්න එපා මම කියන්නේ කියන ප්‍රශ්නේ හරි 2020 ලියපු මේකට කිසිම උත්තරයක් නැහැ හරි ඒක 2020 දැන් ඔයා කිව්වා වගේ ඔබතුමිය කිව්වා වගේ මේ 2000 කොටින්ද මේ දැන් මේගොල්ලෝ කියනවානේ කලාව කියලා ඔබතුමාලා දන්නවා 2014 මෛත්‍රීගේ කාලේ Google Map එක බලලා තමයි මේගොල්ලෝ මේ ඩිමාර්කේෂන් කරේ මේ මොනවද මේ ෆොරස්ට් වල වවුනියා ජීයේ මුලදීව ජීයේ දන්නවා අපි හැම DCC වලම මේක කතා කරනවා මිනිසු බදා කරපු මොනවද වැව තියෙනවා කැලිය තුල මොනවද 2014 වල 2014 වර්ෂයේ මේගොල්ලෝ මේ Google Map එක බලලා තමයි 12 Google Map එක බලලා තමයි මේක ඩිමාර්කේෂන් එක දාලා තියෙන්නේ. දැන් කියනවා මහාවලි ඔතොරිටි එකෙන් කියනවා වතුරට යට වෙන්නේ කැලේ කියලා. කොහොමද කැලේ කියලා කියන්නේ? ඇතුළ තියෙනවා බගා කරපු කුඹුරු තියෙනවා. water tanks තියෙනවා මේ small minor tanks irrigation tanks තියෙනවා. ඒක සම්බන්ධයෙන් කවුරුත් කියේ අමතුමා කවුරුත් කතා කරන්නේ නැහැ. ඒක විතරක් නෙමෙයි 2002 අපේ වවුනියා දිස්ත්‍රික් GA ගණේෂ් ඉන්න වෙලාව නියා ප්‍රොජෙක්ට් එකට වැව තුනක් පෙරිය මර්දෝඩේ කුලම් සිට්ටාතු කුලම් අල්ලාතු කුලම් එන් ටැංක් තුනක් ඒක ප්‍රොපෝසල් එක දීලා තිබ්බා අක්කර 2000ක් කුඹුරු කරන්න පුළුවන් කියලා ඒක ඔක්කොම ඒවම තිබ්බා මොකද කරන්නේ පස්සේ ආයි 2003 වල ශිරාන් ප්‍රොජෙක්ට් එකට දුන්නා මේක. අර දැන් ඒක ඔක්කොම යටවන්නේ මේ වතුර ඇතුලේ. කියන්නේ කෙටියෙන් කියනවා නම් මේ ප්‍රොජෙක්ට් එක අපි කිසිම විරුද්ධතාවක් නැහැ මේ අදින්චි වෙච්ච දුප්පත් මිනිස්සුන්ට වතුර දෙන්න ඕනේ කියලා අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ මිනිස්සුන්ට වතුර දෙන්න තමයි ඕනේ. මම ඇමති වෙලා තමයි මම මේ හොස්පිටල් එක හදලා දුන්නේ. මේ යක්කොට රෝගේ මේ බිල්ඩින් එක හදලා දුන්නේ මම රුපියල් කියන්නේ මගේ සල්ලි වලින් නෙමෙයි මම ප්‍රොපෝසල් එක දීලා මම ඇමති මගේ ඇමති වෙලාව තමයි මේ හොස්පිටල් එක අපි මෙච්චර හැදුවේ කියන්නේ අපි කවුද මේකෙන් ප්‍රයෝජන ගන්නවා කියලා අපි බැලුවේ නෑ ඒක මගේ ඩියුටි මගේ යුතුයකම ඒ වගේමයි දැන් මෙහි මහාවලි ඔතොරිටි කරන්නේ සම්පූර්ණයෙන්ම වැරදි කියලා මම පබ්ලික්ලි කියනවා මේගොල්ලෝ මේ රජයටත් කෙලවෙනවා ඇත්තටම මේගොල්ලෝ මෙච්චර කාල නේ තරවුණු තමන්න මහාවලි ඔතොරිටි කරන වැරදි වැඩවලට අහු වෙන්නේ මේ NPP ආණ්ඩුව මොනවද මහින්ද රාජපක්ෂේ කාලේ හදපු ප්‍රොජෙක්ට් එක කිසිම රිවිෂන් එකක් නැතුව කොහොමද එහෙමම මේක ඕගොල්ලෝ රිවයිස් කරලා තියන්නේ බජට් විතරයි වෙන මොකුත් රිවයිස් කරලා නැහැ කියන්නේ මේ මිනිස්සුන්ට ආයිමන් කියනවා වතුර දෙන එකට අපි විරුද්ධතාවක් පෙන්වන්නේ නැහැ ඒගොල්ලෝ දෙන්න ඕනේ ඒ වගේම ප්‍රශ්න තියෙන මිනිස්සු පැත්තෙන් චුට්ටක් හිතලා බලන්න. කඩන්නේ නේ මේ කතා කරන්නේ. මම මේ ඕගොල්ලෝගේ කිව්ලෝයා I have gone through all the reports you have written. I am not talking anything from
any literature. I have used your literatures only from the. See, this is Kibuloya Reservoir Project feasibility report. I have gone through this report. I show you. There are so many reports. Okay, this is one. This is the environmental impact assessment report for the project of Kibuloya Reservoir Project. I have gone through this. Okay, there are many reports. Even your Mahavali website, we can find a lot of reports about Kibuloya. Why don't you think about the people who are affected from this project? You are only thinking and talking about the beneficiaries only. So I don't think there's no way we have to revise their project. කවුරු තරහ වෙන්න එපා. මේක මම කතා කරන්නේ අපේ මේකට අහු වෙන මිනිසුන්ගේ පැත්තෙන් තමයි මම කතා කරන්නේ. හරි. ඒ නිසා කරුණා කරලා මේ ප්‍රොජෙක්ට් එක රිවයිස් කරන්න. රිවයිස් කරන්න නැතුව මෙතන අවිල්ල කියන දේවල් අහගෙන යන්න මට වෙලාව නැහැ. සියලු දෙනාට අවසරයි. පිළිගන්නවා. මේ වැරදි කරන්න ඕන කියලා කිව්වනේ. ඒක මම ඔයාලට තේරෙන්නේ නැහැ. මේගොල්ලෝගේ ප්‍රසන්ටේෂන් එකේ තියෙනවා House of 37 මේ යට වෙනවා. ගෙවල් 37ක් නේද? 37ක් යට වෙනවා. ඒ 37 තියෙන්නේ මහාවලියෙන් කලාවේ. ඒකට තමයි ඒගොල්ලෝ මොන පිළිතුරු දෙනවා කියන්නේ ඒගොල්ලෝ කියනවා ලෑන්ඩ් දෙනවා, හවුසින් දෙනවා කියනවා. මම කතා කරන්නේ ඒක නෙමෙයි. මේ ජල කියන ප්‍රදේශ තියෙනවා මහාවලි මොකද රවණිය නෝක් ඒ මිනිසුන් ගැන තමයි මම කතා කරන්නේ. මේගොල්ලෝට ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකම කියලා කියනවා මේ හවුසස් ඒක මම කිව්වේ අපි අරකට යන්න බලන්න ඊළඟ සයිකල් තියෙනවා කියලා කියන්නේ. ඇත්තටම අපි සාකච්ඡා කරන්නේ යටවල ප්‍රදේශයේ පිළිබඳව. அமைச்சர் அவர்கள் கூறினது 2011ஆம் ஆண்டு இந்த திட்டம் ஆரம்பிக்கப்பட்ட එහෙමයි. දැන් ඕගොල්ලෝ කියනවානේ දැන් තාම මහාවලි ඔතොරිටි වෙබ්සයිට් එකේ තියන්නේ එනම් පරණ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක. ඒක අප්ඩේට් කරලා නැත්නම් තාම මහාවලි ඔතොරිටි අප්ඩේට් කරලා මූලික කටයුතු තමයි අද තමයි ඇත්තටම පළවෙනි ජනවරි 3 වැඩසටහන ඒ නිසා මම කියන්නේ දැන් අපි දැන් වැඩසටහන කරන්නේ කාටද? lower level paddy owners and the farmers organization අපි ප්‍රදේශීය සභා මණ්ඩලතුමාලාට කරනවා. අපි revised proposal එක අපි දකින්නේ නැතුව ප්‍රදේශ සභා මණ්ඩලවරු දකින්නේ නැතුව අපේ මතය තියන්නේ වැරදි ඕගොල්ලෝ කියන විදිහට වැරදි ඉන්ෆර්මේෂන් කියනවා අපේ ගාවට. ඕගොල්ලෝ ගාව කියනවා හරි ඉන්ෆර්මේෂන් කියනවා. නෑ කියන රිවයිස් කරා කියලා නේ කිව්වේ. ඒ නිසා මම අහන්නේ මගේ ඉල්ලීම නෑ මේ ඔක්කොම කරන්නේ ඔක්කොම රිවර්ස් කරන්නේ මේ සාකච්ඡාවෙන් පස්සේ අපි දන්නේ වෙච්ච වෙනස් මේ මහාවලි ඔක්කොම දන්නේ කියලා වගකීමෙන් කියන්න පුළුවන්. මේ වගේ 24,000 million rupees project එකෙන් with responsibility are you telling me දන්නේ කියලා. Please don't say ඇත්තටම අපි 2011 කිව්ව සමාජාර්ථික දත්ත, ඉඩම් පට්ටන දත්ත ඒවා යාවත්කාලික කරගන්න තියෙනවා. මේක අපේ ව්‍යාපෘතිය ඉස්සරහ ආරම්භ කරන 26 අවුරුද්දේ පළවෙනියටම අපි ප්‍රතිපාදනය වෙන්නලා තියෙන්නේ මේ දත්ත පද්ධතිය යාවත්කාලික කරන්න. ඒකේ පළවෙනි දැනුවත් කිරීම ඉස්සරහට අපි ආරම්භ කරනවා 19 දක්වා අපි සමස්ත සියලුම කණ්ඩායම් දැනුවත් කරනවා. කියන්නේ දැන් වැරදි ඉන්ෆර්මේෂන් එක කියන්නේ ඒ නිසා මේක හරි ගස්සලා පස්සේ මේකට යන්න ඕනේ. ඒක මම කියන්නේ ඉන්ෆර්මේෂන් නෙවෙයි. ඒකට වැරදි දත්ත තමයි අපි ඉස්පත් කරන්නේ. ඒව තමයි අපි යාවත්කාලික මම කියන්නේ මේ දැන් මෙතන ඉන්න කට්ටියෙන් කී දෙනෙක් මේ ප්‍රොපෝසල් එක කියවලා ඇති. ඒ නිසා මම කියන්නේ මෙතන තියෙන වැරදි ඔක්කොම නැති කරලා අපි යන්න ඕන මේ රෙජිස්ට්‍රේෂන් වල. දැන් වැරදි කියන එක යාවත්කාලික කිරීමට වැරදි කියන වචනේ නෙවෙයි. අපි යාවත්කාලික කරගත්ත දත්ත එක්ක යන්න නම් අපි මේක සාකච්ඡා කරගෙන ශ්‍රේෂ්ඨ මට්ටම හඳුනාගන්න යුතුද තියෙනවා. හරි මේ මම ඩිස්ටර්බ් කරන්නේ අරගෙන
කරගෙන යන්න. හැබැයි මගේ රික්වෙස්ට් මගේ ඉල්ලීම මේක හරියට ඉන්ෆර්මේෂන් බෙදලා අපිට දීලා ඒකෙන් පස්සේ උඩ තරම් මට්ටමේ මේක කතා කරලා එකදම තිබ්බොත් ප්‍රශ්න නෑ. අපිට ඇත්තටම මේ අපි පල්ලේ යන උඩට යනකොට තමයි ප්‍රශ්න එන්නේ. ශ්‍රේෂ්ඨ සමීක්ෂණ සඳහා ශ්‍රේෂ්ඨයට යන්න ඕනි. ඒ පණිවිඩයත් අද අපි මේ இதுதான் இப்படியான நடவடிக்கையை போகுது ඒකයි මේ உங்களுக்கு தெரியுமா மகாபலி දැන් මේ ප්‍රසන්ටේෂන් එළියට මේගොල්ලෝගේ ප්‍රසන්ටේෂන් අපි බලලා අපි හය වෙනි කතා කරමු ඒකෙන් පස්සේ බලන්න නැත්නම් අපිට නිකන් වේලාව නැති කරන්න බෑ අපරාධ මං කියන්නේ දැන් කතා කරන්නේ හරි நான் ஏற்கனவே சொன்ன மாதிரி இந்த ரிப்போர்ட்டை வாசிக்க வித்தியாசமான ரிப்போர்ட் தான் இருக்கு. நான் சொன்னேன் 1622 புதிய குடியேற்றவாசிகள் குடியமர்த்தப்படுவார்கள் என்று ரிப்போர்ட்ல இருக்கு. வேறு இடத்துல சொல்லி ரிப்போர்ட் தான் இருக்கு. ஆனபடினா இந்த சந்தேகங்கள் நிறைய இருக்கு. அதாவது இதுல இந்த தண்ணியை தேக்கி வச்சிருக்கிறதால பயனடைய மக்கள் சம்பந்தமாக தான் நிறைய கலப்படுது. ஆனா பாதிக்கப்படுறவங்க சம்பந்தமாக ஒன்றும் கிடைக்கப்படுது. ஆனபடினால என்னட்ட இந்த ரிக்வெஸ்ட் என்று சொன்னால் இந்த பிரசன்டேஷன் தாங்கும் நாங்கள் தெளிவாக வாசித்து போட்டு ஒரு முழுமையான மேம்படுத்தோடு கதைச்சு ஒரு புரிந்துணர்வு வந்த பிற்பாடு நீங்கள் கீழ்மட்டத்தில் இந்த திட்டம் தொடர்பான விளக்கங்களை கொடுப்பது நல்லம் அல்லது ஒவ்வொரு கூட்டத்தையும் ப்ரெஸ் பண்ண முடியும் සිංහලෙන් කියන්න එහෙම දැන් අපිට මේ රිපෝට් එක අපි ගාව තියෙන රිපෝට් අරම රිපෝට් කියලා කියනවා දැන් අපි ඉල්ලනවා කරනවා මේ ප්‍රසන්ටේෂන් එක අපිට දෙන්න කියලා. අපේ ඉල්ලීම අපි මේ ප්‍රසන්ටේෂන් එක හරියට බලලා දැන් පරණ දේවල් අපි කියනවා කියන්නේ අප්ඩේටඩ් version එක අපිට දෙන්න. අපි ඒක බලලා අපි දැන් හය ලෙවල් වලින් කතා කරලා අපිට යම්සි අන්ඩර්ස්ටෑන්ඩින් ආවට පස්සේ මේ මිනිස්සු කමින්න මේ පැහැදිලි කරනවා හොඳයි නැත්නම් හැම මීටින් වලද එහෙම නිකන් අපි වෙලාව නැස්ති කරලා ඕගොල්ලෝ කියනවා අපි කියනවා මේක නිකන් වැරදි විදිහට යනවා ඒ නිසා අපි මෙතන අවිල කෑඩුවා කියන නිකන් දෙපා සමාවෙන්න අපි ඕගොල්ලෝ හිතනවනේ අපි මෙතන ඇවිල්ලා කතා කරේ අපිට තියෙන මේ ප්‍රශ්න තමයි කතා කරන්නේ. ඒ නිසා කරුණා කරන මේකට පැහැදිලිව අපිට රිපෝට් එක දෙන්න. අපි කතා කරලා ඒකෙන් පස්සේ බලමු මේක සතු වෙන්න පුළුවන්ද නැද්ද කියලා. අපිට ඒකෙදි පොඩි ඉක්මක් තියෙනවා අපිට තියෙන ගැටලුව තමයි සකාලේ නිදාන අපිට ගැටලුව තමයි විශේෂයෙන්ම යටවල සීමාවේ දැනට වගා කරනදී නිවැරදි දර්ශ ලබා ගැනීම. ඒ සඳහා අපිට ශ්‍රේෂ්ඨ පරීක්ෂණයට අවශ්‍ය කටයුතු සැලසුම් කරගන්න පුළුවන් නම් ප්‍රාදේශීය පැතියත් එක්ක ඒ මායිම අපිට නිශ්චය කරගන්න පුළුවන් නම් යම් තොරතුරු අපිට අප්ඩේට් කරගන්න පුළුවන්. ඒ දත්ත අපි ගාව තියෙන ඒවා සහ රිපෝට් එකේ තියෙන ඒවා දැනට තියෙන තත්ත්වය අනුව වෙනසක් තියෙනවා කියන එක අපි පිළිගන්නවා. එහෙනම් අපිට ඒක විරුද්ධතාවයක් නැහැ. දැන් ඕගොල්ලෝ ෆීල්ඩ් එකට ගිහිල්ලා ඉන්ෆර්මේෂන් ගන්න එක අපි විරුද්ධතාවයක් නැහැ. ඒකට අපිට ප්‍රාදේශීය නිෂ්පාදන කාර්යාලය නිශ්චිත තත්ත්වයේ උදේ ඉඳගෙන කයිලාව තීන්දුවට දැනෙන්නේ නැහැ.